යමුද පුංචි ගමනක් අපිත් එක්ක. අද ඔයාලව අපි එක්කන් යන්නම් ලස්සන පොලකට. මේ තමයි එංගලන්තයේ ස්පෝල්ඩින් වල තියෙන ලස්සන පුංචි පොලක්. එන්නකෝ අපිත් එක්ක ගිහිල්ලා අපි බලමු මොනවද පොලේ තියෙන්නේ, මේ පොල ලංකාවේ වගේද අපි බලමු. එන්න අපිත් එක්ක යමු. මේ පොලේ ඇත්තටම අපි ගත්තොත් ලංකාවෙත් එක්ක ගන්නකොට පොඩි වෙනසකට කියලා තියෙන්නේ. ලංකාවේ අපි හැමෝම පොලේ බඩු විකුණනකොට වෙළඳාම් කරනකොට කෑ ගහනවා ලාභයි කියලා. හැබැයි අපේ මෙහි UK වල ඒ ගියපු පොලවල් එක ගන්නකොට ගොඩක් තැන්වල නම් අපේ වගේ එහෙම කෑ ගහන වෙළඳුන් නැහැ. ඉතින් මෙයාලා බඩු විකුණනවා, කතා කරනවා, හරිම සුවදශීලී. ඒ වගේම හරිම කාරුණිකයි. මෙයාලගේ බඩු ගන්න අයට බොහොම හොඳින් hina වෙනවා, කතා කරනවා. ඉතින් මේ ඔක්කොමත් එක්ක බලන්නකෝ ඔයාලා හිතනවා වගේද කියලා මේ පොල අපේ ලංකාවට සමානයිද? බොහෝ දුරකට 80%ක් විතර ගත්තොත් ලංකාවත් එක්ක ඒ හා සමාන පොලක් විදියට දකින්නත් පුළුවන් අපිට. ඔයාලා දන්නවද නැවුම් එළවලු පළතුරු ඒ වගේ කාබනික පොහොර යොදවගෙන ඒගොල්ලෝ නිෂ්පාදනය කරන එළවලු පළතුරු තමයි ගොඩක් වෙලාවට මේ පොලේ අපිට දකින්නට ලැබෙන්නේ. ඒ වගේම අපි සාමාන්‍යයෙන් සුපර් මාකට් එකකට ගිහිල්ලා ගන්නවට වැඩිය ඒ එළවලු පළතුරු වල පොඩි රසයේ වෙනසකුත් දකින්නට පුළුවන් මේ පොලෙන් අපි ගන්න එළවලු පළතුරුත් එක්ක බලනකොට. එංගලන්තයට ආපුවම ඔයාලට දකින්න පුළුවන් විශේෂම දෙයක් තමයි මෙයාලා පරිසරය කොහොමද සංරක්ෂණය කරමින් මෙයාලගේ ජීවිතයේ ඒ වින්දනය සඳහා යොදව ගන්න කියලා. මොකද මේ පරිසරය ඇත්තටම කිව්වොත් මෙහි ඉන්න අය දන්නවා කොච්චර විදියට මෙයාලා සුරක්ෂිතව රැක බලා ගන්නවද කියලා. ඒ වගේම අපිට පුළුවන් නිතරම ඇවිදින කෙනෙක් දැක්කොත් සාමාන්‍යයෙන් මෙන්න මේ දර්ශනය මේ වගේ සුරතලුන් එක්ක තමයි ගොඩක් අය මෙහි ඇවිදින්නේ. ඉතින් එයාලත් හරීම සුරතල් කිව්වහම ඇත්තටම හරිම ලෙන්ගතුභාවයකින් හම්බෙන අයත් එක්ක සාමාන්‍යයෙන් අර හුරු පුරුදු ගතියට ඒගොල්ලෝ කතා කරන්නට බැරි වුණත් ඒ සුරතල් ගතිය පෙන්නනවා බොහොම ලෙන්ගතු විදිහට. ඉතින් අපි හැමෝම ආසයි ජීවිතේ නිස්කලංකව ගත කරන්නට. ඉතින් මේ එංගලන්තය කියලා ගත්තොත් අපි නගරබදව චුට්ටක් ඇතුළට වෙන්නට ගම්බද පළාත්වලට අපි කෙමින් යනකොට ඒ ජීවිතේ නිස්කලංක බවට ප්‍රිය කරන කෙනෙක් නම් ඒක උපරිමව විඳින්න පුළුවන් විදිහට මේ පරිසරය ඇත්තටම සකස් වෙලා තියෙනවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඇත්තටම කෙනෙකුගේ කිසිම අඩුපාඩුවක් හොයන්නේ නැතුව, තවත් කෙනෙකුගේ දෙයක් හොයන්නේ නැතුව පාඩුවේ ජීවත් වෙන මිනිසුන් පිරිසක් ජීවත් වෙන මේ එංගලන්තේ ඇත්තටම ජීවිතේ මිනිස්සෙකුට නිස්කලංකව තමන්ගේ පාඩුවේ ඒ පරිසරයේ අත්දැකීම් එක්ක සුන්දරත්වය විඳින්න පුළුවන් හොඳම තැනක් විදිහට අපිට එංගලන්තේ දකින්නට පුළුවන්. මේ එළවලු පළතුරු දකිනකොට ඔයාලා බලනවා ඇති ලංකාවේ එළවලු පළතුරු නැද්ද කියලා. විශේෂයෙන් එළවලු ගත්තොත් ගෝවා ලීක්ස්, කැරට්, බෝංචි වගේ දේවල් නම් සාමාන්‍යයෙන් මෙහි තියෙනවා. ඒත් හැබැයි ඒ වල රසය නම් පොඩි වෙනසක් තියෙනවා. අපේ ලංකාවේ එළවලු වලට වැඩිය පුංචි වෙනස්කම් දකින්නට පුළුවන්.
ඔයාලා දැක්කද අපට පරිසරය දිහා බලනකොට ගස්වල කොළ පාට නිකම් තැඹිලි පාටට හුරු ගතියක් වේගෙන එනවා. ඔව් දැන් මේ සීත කාලය ආරම්භේ. ඉතින් තව ටික කාලයක් යනකොට මේ ගස්වල කොළ ඔක්කොම හැලෙනවා. ඉතින් මේ සීතලට පරිසරය ලෑස්ති වෙන ගමන් මේ ජීවත් වෙන ජනතාවත් කෙමින් මේ පරිසරයේ ඒ සීත කාලයට හුරු වෙමින් ඉන්නවා. ඔන්න ඉතින් ඔයාලටත් පෙන්නන්නටත් එක්ක අපි පොන්චි රවුමක් ගිහිල්ලා පොලේ දැන් ඉතින් අපි ගෙදර යන්නට කියලා තමයි බලන්නේ. එහෙනම් අපි තව වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලා හැමෝටම බුදු සරණයි. ජේසු පිහිටයි.